සුබ උදෑසනක් සියලු දෙනාටම නිරෝගිමත් වාසනාවන්ත දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලක්ෂණ කාඩ් පත ගැන ගැටලු තියෙන සමහරක් අයට ඒ ගැටලුව ගැන මගේ අත්දැකීම බෙදා ගන්න තමා මේ වීඩියෝ එක කරන්නේ. මොකද අපේ සහෝදරවන්ට සමහරක් අයට කොන්දේ අමාරු, බඩේ කැක්කුම්, ඒ වගේම ඔළුව කැක්කුම්ම ඇවිල්ලා එහෙම ගැටලු තියෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය ගැටලු. ඉතින් මේ ඊශ්‍රායල් තුල අපි ප්‍රතිකාරයක් ලබා ගන්නවා. අනිවාර්යෙන් මේක මතක තියාගන්න. විදේශ ශ්‍රමිකයෙක්, ඒ කියන්නේ අපි ඇවිල්ලා විදේශ ශ්‍රමිකයනේ. විදේශ ශ්‍රමිකයෙක් මේ රටේ වැඩ කරනවා නම් අනිවාර්යෙන් ලක්ෂණ කාඩ් පතක් අනිවාර්යයි. එහෙම කවුරු හරි වැඩ ගන්නවා ලක්ෂණ කාඩ් පතක් දෙන්නේ නැතුව ඒක නීති විරෝධී. ඒකින්ද ලක්ෂණ කාඩ් පත ඇවිල්ලා ඔබගේ අයිතිය. අපේ ඇග්‍රීමන්ට් එකෙත් ඒක තියෙනවා. ඔබගේ අයිතිය තමයි. විශේෂම මේ ගැටලු ඇති වෙන්නේ ගොඩක් මේ කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම ඇග්‍රිකල්චර්, එතකොට දැන් හොටෙල් ශ්‍රේෂ්ත්‍රයට මැනුෆැක්චරින් ඇවිල්ලා ඉන්න අලුත් අයට. සාමාන්‍ය කෙයා ගිවන් ඇන්ට ගොඩක් මේක බලපාන්නේ නැහැ. මොකද ඔවුන් ගෙදරක වැඩ කරන හින්දා, රෝගියෙක් එක්ක ඉන්න හින්දාම ඔවුන්ට එම අවස්ථාව ඔවුන්ට අවබෝධයක් තියෙනවා යම්කිසි. ඉතින් මේ අවබෝධයක් නැති අයට මම කියන්නේ මෙන්න මෙහෙමයි ක්‍රමවේදය සිදු වෙන්නේ. දැන් මේ මගේ අත්දැකීම තමයි තියෙන්නේ, මං ලැබුව අත්දැකීම. ඉතින් මේකට වෙනස් අත්දැකීමක් තියෙනවා නම් කවුරු හරි කමෙන්ට් එකක් හරි වීඩියෝ එකකින් හරි ඒක බෙදා ගන්න මේ කට්ටියත් එක්ක. දැන් මට තියෙන්නේ ලුමිට් කියන කාඩ් එක. එතකොට ඒකේ නම්බර් එක 0507ට කෝල් කරාම ඊට පස්සේ මගේ ලක්ෂණ කාඩ් පතේ අංකය ඇතුළත් කරන්න කියන අංකය ඇතුළත් කරලා ඉංග්‍රීසි භාෂාව තෝරගෙන එතකොට ඒකේ අහනවා ඉමර්ජන්සිද නැත්නම් කස්ටමර් කෙයා කියන්නේ මේ ඔෆිසර්ස් කෙනෙක්ට කතා කරන. ඒක එතකොට ඒ අදාළ අංකය ඔබලා කතා කරනවා. දැන් මම උදාහරණයක් දෙන්නම්. දැන් මගේ බඩේ ඇතුලේ කැක්කුමක් එනවා නිතරම. මම කියනවා මෙන්න මේකයි මගේ රෝගය. මට ස්කෑන් එකකුත් කරන්න ඕන, ෆුල් බොඩි චෙක් එකකුත් කරගන්න ඕන. මට ෆැමිලි ડોක්ටර් කෙනෙක් channel කරලා දෙන්න කියලා. එතකොට ඒගොල්ලන් ලස්සන්ට අහනවා ඔයා කොහෙද ඉන්නේ? එතකොට මම කියනවා මම ඉන්නේ බෙනි බ්‍රාක්. හරි, බෙනි බ්‍රාක් කළා මෙන්න මේ අහවල් තැන තියෙනවා. ඔයාට කොතන එකද ඕනේ? මම කියනවා මට ළඟම එක දෙන්න. මොකක් හරි එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් සමහර තැන්වල අපොයින්ට්මන්ට් නැති වෙන්න පුළුවන්. අපොයින්ට්මන්ට් එක දවස් 3කින් එන්න පුළුවන්. ඒ වෙලාවට කියන්න ඕන මට අදම පුළුවන් නම් අදම දෙන්න, නැත්නම් හෙට දෙන්න කිව්වම එතකොට ඒ ළඟම අපොයින්ට්මන්ට් එක ඒගොල්ලන් දෙනවා. අපොයින්ට්මන්ට් එක දාලා ඒක මැසේජ් එකක් එනවා. එතකොට ඕගොල්ලන් කියන්න මැසේජ් එකේ අනිවාර්යෙන් ලොකේෂන් එකක් එනවා. හීබ්‍රු වලින් එන්නේ. එතකොට මේ මැසේජ් එක ආවම ඕගොල්ලන්ට පුළුවන් මැසේජ් එක Google Translate එකට ගිහිල්ලා පරිවර්තනය කරගෙන ඉංග්‍රීසි වලින් පරිවර්තනය කරගන්න. ඒකේ තියෙන ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එක ගිහිල්ලා Google Map එකේ ගහන්න. මැප් එකේ ගැහුවම පයින් යනවා නම් පයින් යන්න, බස් එකේ යනවා නම් බස් එකේ යන්න, වාහනයක යනවා නම් වාහනයක යන්න. ඕගොල්ලෝ දන්නවනේ අදාළ පිළිවෙලට වැටෙනවා. එතකොට ඒ નિયમિત වෙලාවට මැප් එක බලාගෙන નિયમિત තැනට යන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මේ ෆැමිලි ડોක්ටර් කෙනෙක්ට අපි මෙහෙම කාඩ් එක අරන් ගිහිල්ලා හදිසි අවස්ථාවක අපිට රෝහල් ගත වෙන්න ඒව පුළුවන් ඔක්කොම. ඒක ප්‍රශ්නයක් නෑ. හදිසි අවස්ථාවක වැඩ කරන තැන හරි අපි පාර ගමන් කරනකොට හරි හදිසි අන්තරක් වුණොත් එහෙම අපිට පුළුවන් ඒ පියවර ගන්න. නමුත් අපිට මේ නිදන්ගත රෝගයක් මොකක් හරි එහෙම තියෙනවා නම් අපිට දැන් සාමාන්‍ය බඩේ කැක්කුමක්, කොන්දේ කැක්කුම්, දනිස් කැක්කුම්, ඒ වගේ මේ හදිසි අවස්ථාවක් නැති රෝගයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන් මෙඩිකල් කාඩ් එකේ තියෙන නම්බර් එක හොයාගෙන කුපත් කොලින් එකට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඒක තමයි හරිම ක්‍රමවේදය. නැත්තම් අපි කාඩ් එක අරන් කුපත් කොලින් එකට ගියාම මම නම් හිතන්නේ ඒක, මොකද මමත් එහෙම 3-4 පාරක් ගිහිල්ලා මට හැරලා එන්න වෙලා තියෙනවා. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි අනිවාර්යයෙන්ම කෝල් සෙන්ටර් කෝල් කරලා තමයි මේක දාගන්න ඕන. මොකද එහෙම වුණාම ඒ කුපත් කොලින් එකේ ඉන්න හැන්ටත් අපිව හරවලා යවන්න බෑ. ඒකින්ද මේක මේ ෆොරින් වර්කර්ස්ලට, ඒ කියන්නේ විදේශ ශ්‍රමිකයන්ට තියෙන අයිතියක්. අනිවාර්යෙන් අපි වැඩ කරනවා නම් ඒ තැන ඒ බලබායි හරි මෑන් පවර් එකෙන් හරි අපිට අනිවාර්යෙන් ලක්ෂණ කාඩ් පත දිය යුතුමයි. සමහරක් විට ඕගලන්ට කොලයක් දෙන්න පුළුවන් PDF එකක්. එතකොට ඕගලන් කොහොම හරි අවස්ථාවකට කුපත් කොලින් එකට ගියාම, හැබැයි හැම කුපත් කොලින් එකේම නෑ, ඒ කුපත් කොලින් තියෙනවා සමහරක් ඒවලින් ඒගොල්ලන් ඒ වෙලාවෙම කාඩ් එක ඕගොල්ලන්ට print කරලා දෙනවා. දන්නවනේ කාඩ් print කරන පොඩි මැෂින් එකක් තියෙනවා. ඕකට දාලා print කරලා දෙනවා. ඒකෙන් හින්දා මේ මානසිකව වැටෙන්නත් එපා, එච්චර ලොකුවට හිතන්නත් එපා. සමහරක් විට මේ
කාලගුණේ වෙනස් වෙනකොට ඔළුවේ කැක්කුම් දැන් අද උදේත් මගේ නහයෙන් පොඩ්ඩක් ලේ ටිකක් ගියා මොකද පීනසේ තියෙනවා. හරි අපි රැයට නානවා උදේටත් නානවා. ඉතින් ඒ යම් යෝග තියෙනවා. නමුත් ඒව ගැන ගැඹුරෙන් හිතලා වැඩට යන්න නැතුව ඉඳලා එහෙම මේ සයිකෝ ගහගෙන පිස්සු කෙලින්න එපා. හරි? ඉතින් එහෙම නොදන්නම කෙනෙක් ඉන්නවනේ ඉංග්‍රීසි කවුරු හරි කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මේ උදව් කරන්න. හරි? ඒ උදව් කරන්නේ මනුෂ්‍යකමට. මොකද අපිටත් මෙහෙ ඇවිල්ලා ඕන තරම් මිනිස්සු උදව් කරලා තියෙනවා. ඒකින්ද මගේත් වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට අපිට හැකියාවෙන් උදව් කරන්න. නමුත් ඒක එහෙම උදව් කරන්න කියලා අපි බැඳිලා නැහැ. ඒක මනුෂ්‍යතාවය වෙනුවෙන් අපේ ලංකාව වෙනුවෙන් කරන්නේ. මොකද අර මෙහෙ පාස්පෝර්ට් යාළුවනේ ගොඩක් ඉන්නේ. හරි? දැන් ඒ වුණාට අපේ ලංකාවේ මිනිසුන්ට අපි උදව් කරන්න ඕන. මං හිතන්නේ මේ ඊශ්‍රායලේ ගොඩාක් එහෙම හොඳ මිනිස්සු ඉන්නවා. අපේ මේ සහෝදරවරු ඉන්නවා මිනිසුන්ට ගොඩක් උදව් කරලා අමාරු වෙටිච්ච මිනිස්සුත් ඉන්නවා. අපිටත් ඒ වගේ සමහර අවස්ථාවල අමාරු වෙටෙන්න ඉලා තියෙන ඒක කමක් නැහැ. මොකද අපි මං කරන දේ මං ගෙනියයි, ඕගොල්ලන් කරන දේ ඕගොල්ලන් ගෙනියයි. නමුත් අර මම කැමති නෑ කවුරු හරි මේ රටට ඇවිල්ලා මේ තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න ඇවිල්ලා මානසික දැන් සමහරක් සහෝදරවරු ඇත්තටම කතා කරලා කියලා තියෙනවා දුකයි. නමුත් බය වෙන්න එපා. මොකද ඉන්ෂුරන්ස් කාඩ් එක බොහොම බල සම්පන්නයි. දැන් මම උදාහරණයක් කියන්නම්. මම දන්න විදියට එක්කෙනෙක් මගේ ගමේමයි තවත් මෙහි යාළුවෙක් පපුවේ අමාරු හැදිලා හොස්පිටල් එකට ගියාම ශනිකෙන් ඒගොල්ලන් මේ බයිපාස් ඔපරේෂන් කරා. ලංකාවේ නම් බොහෝ දුරට එක්ක සල්ලි ගෙවන්න ඕන ලක්ෂ 30ක් 40ක් නැත්නම් ලිස්ට් එකේ ඉන්න ඕන. මේ එහෙම නැහැ. අවශ්‍ය නම් ඒ වෙලාවේ මේ දේ කරනවා. හැබැයි මෙහෙ කරන මෙහෙ යම්කිසි පිළිවෙලක් තියෙනවා. අපේ ලංකාව වගේ නෙමෙයි. මේ මම ලංකාවේ පහත් කරලා කතා කරනවා නෙමෙයි. ලංකාවේ සෞඛ්‍ය වගේ නෙමෙයි. සමහර කෙනාට මම මේගොල්ලන්ට එක තර්කත් කරලා තියෙනවා මාත් එක්ක වැඩ කරන කට්ටියත් එක්ක. අපි ලංකාවේ ඉඳන් නිකන් ගිහිල්ලත් බෙහෙත් ගත්තේ කියලා. හරි? ඉතින් ඒකට ඇත්තටම ලංකාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. නමුත් මෙහෙ එහෙම නෙමෙයි. මෙහෙ තියෙන යම්කිසි සෞඛ්‍ය පිළිබඳව මේ ක්‍රියාවලිය. අපි මම දන්න විදිහට මේ කියන්නේ අපිට එහෙම හදිසි අනුතරකින් නොවෙච්ච රෝග තියෙනවා නම් අපි කරන්න ඕන මුලින්ම මෙඩිකල් කාඩ් එකේ නම්බර් එකට කතා කරලා කුපත් කොලින් එකට කතා කරලා ෆැමිලි ડોක්ටර්ට අපොයින්ට්මන්ට් එකක් දාගෙන මොකද ෆැමිලි ડોක්ටර්ට පුළුවන් අපිට ඕනනම් හොස්පිටල් නවතිනවා නම් හොස්පිටල් නවතින්න කියන්න ඒ අදාළ දේවල් කරන්න. එතකොට ඒ අදාළ දේවල් කරන්න කිව්වම ශනිකෙන් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ස්කෑන් එකක් කරන් දැම්මයි කියලා. එතකොට ස්කෑන් එක සමහරකට ආයි කුපත් කොලින් එකට කෝල් කරන්න පුළුවන්. කෝල් කරන්න වෙන්න පුළුවන් ස්කෑන් එක දාන්න. මොකද ෆැමිලි ડોක්ටර් ඒක නිර්දේශ කළාට එයා අපොයින්ට්මන්ට් එක සකස් කරලා දෙන්නේ නැහැ. එතකොට අපි මොන ඒක දාන්න. එතකොට පොඩ්ඩක් ඉතින් මේ කතාවෙන් අනේ මට අමාරුයි පුළුවන් නම් ළඟම දිනයක් දෙන්න කියලා කතා කරලා ඒ ළඟම දිනයක් දාගන්නවා. සමහරකට දැන් මම එකපාරක් මම ෆිසියෝതെරපි ගාව මට ආතරයිටිස් රෝගේ තියෙනවා. එතකොට මාව ડોක්ටර් ෆිසියෝതെරපි ගාවට දාලා තින්නේ. ඇත්තට මේ වෛද්‍යවරයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට මොකද නැගිට ගන්නත් බැරුව හිටියේ මාත් එක්ක හිටපු අය දන්නවා. මම බොහොම අපහසුවෙන් හිටියේ. මගේ දණහිස් දෙක ලොක් කියලා වගේ දකුණු කකුල උස්සන්නම් බෑ. දැන් නම් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. කොහොම හරි ඒ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව ෆිසියෝതെරපි ගාවට ගිහිල්ලා දැන් ඇත්තටම හොඳ තත්ත්වයක තියෙනවා. මේ ඉතින් මගේ කිලෝ 15ක් විතර අඩු කරගන්නත් මට සිදු වුණා. ඒ කෙසේ වෙතත් ඒ යම්කිසි ක්‍රමවේදයකට ඒ දැන් මම එහෙම ෆිසියෝതെරපි ගාවට මට එක දවසක් යන්න බැරි වෙලා ආයේ මට අපොයින්ට්මන්ට් එක හම්බුනේ මාස 2කින්. හරි? ඉතින් ඒකින්ද මේ ඒ පිළිවෙලට වැඩ කරන්න. මොකද මෙහි රක්ෂණ කාඩ් පතක් හිමි අයට යම්කිසි ක්‍රමවේදයක් තියෙන. ඒ ක්‍රමවේදයෙන් පිටින් ගිහිල්ලා ගන්න ගියාම තමයි කියන්නේ අයියෝ මං ගියා මට බෙහෙත් දුන්නේ නැහැ මෙහෙමයි රස්සිය අඩු කරා එහෙම කියලා. ඒකින්ද ක්‍රමවේදයට යන්න වැඩි එහෙම තර්ක කරන්න යන්නත් එපා. ඒගොල්ලන්ත් එක්ක ක්‍රමවේදයට ගිහිල්ලා අපේ වැඩේනේ අපි කරගන්න ඕන. හරි? ඒකින්ද ඉවසීමෙන් කටයුතු කරන්න. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් කිව්වා වගේ උදව්වක් ඉල්ලන්න කෝල් කරන්න එපා. හැමතිස්සෙම කෝල් එකක් කට් කළාම ආයෙ නැවත ගන්න එපා. හරි? අනිවාර්යෙන් මම මගේ පුරුද්දක් ලෙස මට කවුරු හරි කෝල් එකක් හරි මැසේජ් එකක් හරි මැසෙන්ජර් එකේ දැම්මොත් මම හැමතිස්සෙම උත්සාහ කරනවා ඒකට පිළිතුරු සපයන්න. හරි? ඒකින්ද මානසික වැටෙන්නේ මට කියන්න ඕන මේ ඒකයි අපේ සහෝදරවරු එහෙම මානසික වැටෙනවා. එහෙම වැටෙන්න එපා. හරි? මොකද ශක්තිමත් වෙන්න මේ රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ගොඩක් අපි කනවා බොන එක ඇත්තේ උනාට ගොඩක් සුන්දර නැහැ. හරි? මේ සල්ලි හම්බ කරනවා ඒකත් හරි. නමුත් අපිට අපි විතරයි සමහර තැන්වල එහෙම දේවල් තියෙනවා. සමහර කලා දැන්
මගේ බෙල්ල ලුක්කුව කැයිල මේ ළඟදී මේ උදාහරණයක් කියන්නේ. ඉතින් මගේ යාළුවෝ ඉන්න ගොඩක් ඒගොල්ලන් ගාවට ගියොත් ඒගොල්ලන් මේකට මේ සිදාල එප ටිකක් හරි ගහනවා. නමුත් ඉතින් මං තනියෙන් ඉන්නකොට හරි අමාරුයි. ඉතින් මම්ම තමයි කොහොම හරි අරගෙන ගාගන්නේ. ඒව සාමාන්‍ය දේවල් ඒවලට මූණ දෙන්නේ. ඒක ජීවිතේ යම් කිසි පන්නරයක් ඇවි දවසක. ඒකින්ද ආදරණීය සහෝදරයන්ට කියන්න ඕනේ කනගාටු වෙන්න එපා. අනිවාර්යෙන් මෑන් පවර් එකෙන් දුන්නේ නැත්නම් මේ PDF කොපිය හරි ඉල්ල ගන්න ඕගොල්ලන්ට කුපත් කොලින් එකට ගිහිල්ලා කාඩ් එක ගන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි අනිවාර්යෙන් තමන් වැඩ කරන තැනින් තමන්ට රක්ෂණ කාඩ් පතක් දිය යුතුමයි. ඒ රක්ෂණ කාඩ් පත සමහර දේවල් දැන් දත් එහෙම එතකොට මේ දන්ත වෛද්‍යවරයෝ ගාවට ගියොත් සමහරවිට සල්ලි ගෙවන්න වෙනවා. ඒක මෙහි ඊසල් ජාතිකින් තියෙන. ඒකට අර ගෝල්ඩ් කාඩ් පතක් තියෙනවා තමයි ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ අර ගෝල්ඩ් කාඩ් පත තියෙන අයන්ට සමහරවිට ෆැසිලිටිස් වැඩි. නමුත් අපිට එහෙම ගෝල්ඩ් කාඩ් පත් දෙන්නේ නැහැ. අපිට එහෙම කියලා අපිට අවශ්‍ය දේවල් සාමාන්‍ය විදියට ජෙනරල් ඔක්කොම මෙඩිකල් ෆැසිලිටිස් අපිට ලැබෙනවා. ඒකින්ද ඒක ගැන කනගාටු වෙන්න එපා. හොඳින් මතක තියාගන්න අනිවාර්යෙන් ඔබ වැඩ කරන ආයතනයෙන් ඔබට රක්ෂණ කාඩ් පතක් දිය යුතුමයි. ඒක ඔබගේ අයිතියක්. ඒක ඉල්ලන්න. අර ක්‍රමවේදයට තමන්ට අසනීපයක් තියෙනවා නම් බඩේ කැක්කුමක් හරි ඔළුවේ කැක්කුමක් හරි නැත්නම් අත්වල කැක්කුම් හරි මොනවා හරි එහෙම තියෙනවා නම් කරුණාකර ගිහිල්ලා ප්‍රෙෂර් හරි සීනි හරි තියෙනවා නම් කරුණාකරලා ගිහිල්ලා ෆැමිලි ඩොක්ටර් කෙනෙක් අර මං කියපු විදිහට කුපත් කොලින් එකේ ඉන්සුලන් රක්ෂණ කාඩ් පදේ තියෙන නම්බර් එකට කෝල් කරලා පොඩ්ඩක් උත්සාහ කරලා තමන්ට ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඉංග්‍රීසි දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගන්න. ඒක තමයි හරිම ක්‍රමවේදය. ඉතින් ඒක තමයි කියන්න ඕනේ මේ උදෑසන. ඉතින් සුබ පතනවා සියලු දෙනාටම තමන්ගේ නිරෝගිමත් ලෙස තමන්ගේ කටයුතු බොහොම පරිස්සමෙන් අවධානයෙන් යුතුව සිදු කරගන්න. ඉතින් සෑම දෙනාටම එහෙනම් සුබ දවසක් වෙන්න කියලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා තමන්ගේ අරමුණ තමන් ආපු ඒ ටාගට් එකට යන්න හැමෝන්ටම අවස්ථාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් ගිහිල්ලා ඉන්නම්. බර්ටි ඉස්රායෙල්ව ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ජයෙන් ජය වේවා. තුදා රබා යොම්තෝ